මිනසන් කොනිචිවා. අද අපි ඉලක්කම් ඉගෙන ගනිමු. ඉලක්කම් වලට ජපන් භාෂාවෙන් කියනවා සූජි කියලා. ජපන් භාෂාවෙන් ඉලක්කම් වලට කියනවා සූජි. සූජි කියලා කියන්නේ ජපන් භාෂාවෙන් ඉලක්කම් වලට. මේ kanji වලින් ලියලා තියෙන්නේ සූජි. right අපි බලමු. right පළවෙනියටම අපිට තියෙන්නේ බිඳුව. බිඳුවට කියනවා ජපන් භාෂාවෙන් 0. 0. එකට කියනවා 1. 2 ni 3 san 4 yon කියලාත් කියනවා. shi කියලාත් කියනවා. 5 go 6 roku 7 nana කියලාත් කියනවා. shichi කියලාත් කියනවා. 8 hachi 9 kyu 10 ju. මේ මම එකේ ඉඳන් 10ට ලියපු ටික බලන්නකෝ. ඉස්සෙල්ලා මේ ටික බලමු. 0 1 2 3 4 shi go roku nana shichi hachi kyu ju. ඔන්න kyu ju. මෙන්න මේවයි ඔයාලට පේනවා මේ Q වල සහ Ju වල මම මේ U අකුරු දෙකක් ලියලා තියෙනවා. එහෙම ලියන්නේ දීර්ඝ කීම් වලට. මේ අකුර U කියලා ඇදිලා කියවෙනකොට අපි ඉංග්‍රීසි රෝමජි අකුරු වලින් මේ විදියට ලියනවා. right. ආයෙත් සැරයක් කිව්වොත් 0 1 2 3 4 shi go roku nana shichi hachi kyu ju කියලා අපි කියනවා. ඔන්න මම 10ට නිකන් ඔයාලට දැන් ඉගෙනුවා. right. එකේ ඉඳන් 10ට දැන් පුළුවන්. 10 100 1000 10000 වෙනස් වෙන විදිය බලන්න. 10ට අපි කියනවා ju කියලා. 100ට කියනවා hyaku. 100ට කියනවා hyaku. 1000ට කියනවා sen. 1000ට කියනවා sen. 10000ට කියනවා man. man. right. man කියලා කියනවා. ju hyaku sen man. මොයිචිදෝ ආයෙත් සැරයක් ඉෂ්ෂොනි යොමිමෂෝ. එකට කියවමු. ju hyaku sen man. වතෂිと一緒に読みましょう。10、100、1000、万。10、100、1000、万。もう一度見てください。ආයෙත් සැරයක් බලන්න. 0, 1, 2, 3, 4, 4, 5, 6, 7, 8, 9, 10, 100, 1000, 万. right. දැන් අපි එකේ ඉඳන් 10ට ඉගෙන ගත්තනේ. 10න් පස්සේ 11 12 13 14 15 බලන්නකො ලියන විදිය. අපි 10ට එකක් එකතු වුණාම තමයි මේ 11 කියන එක හැදෙන්නේ. එතකොට 10ට කියනවා ju, එකට කියනවා ichi, ju ichi. මේක මොකද්ද එතකොට අපි කියන විදිය? ju ichi. 10ට දෙකක් එකතු වෙලා තමයි 12 හැදෙන්නේ. එතකොට 10ට කියනවා ju, දෙකට කියනවා ni, 12ට කියනවා ju ni. 13 කියලා කියන්නේ 10ට 3ක් එකතු වෙලා හැදෙන්නේ. 10ට කියනවා ju, 3ට කියනවා san, ju san. ඒ වගේ ju ichi, ju ni, ju san,
ju yon, ju go, ju roku, ju nana, ju hachi, ju kyu, niju. right. ju kyu වෙනකම් බලන්න. ju ichi, ju ni, ju san, ju yon, ju go, ju roku, ju nana, ju hachi, ju kyu. එතකොට මේක 10ට මේ පිටිපස්සේ තියෙන ඉලක්කම එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒක නිසා පටන් ගන්නවා ju වලින්. ju 1යි නම් මෙතන ju ichi, ju 2යි නම් ju ni, 10යි 3යි නම් ju san, 10යි 6යි නම් ju roku. ඒ විදිහට තමයි හැදෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් මෙන්න මේ ටිකට 20 30 40 50 60 70 80 90. ඒකෙදිත් අර 10ට අපි කිව්වේ මොකද්ද? ju කියලා. 10ට අපි කිව්වා ju කියලා. එහෙනම් 20ට කියනවා 20 හැදෙන්නේ ඒ වගේ දෙකක් නේද? එහෙනම් දෙකට අපි කියනවා ni, 10ට කියනවා ju, niju. මේකේ තුනක් එකතු වෙලා තමයි 30ක් හැදෙන්නේ. එතකොට තුනෙන් ගුණ වෙලා ඉතින් අපි කියනවා sanju. sanju. right? මේ බලන්නකෝ. පළවෙනියට මෙතන කොහොමත් 10 පාදේනේ තියෙන්නේ මේ ඔක්කොම ඉලක්කම් වල තියෙන්නේ 10 පාදේ. එතකොට මේ 10 පාදේට පළවෙනි ඉලක්කම ලියලා ඒක 10 පාදේ ලියනවා. ni ju, san ju, yon ju, go ju, roku ju, nana ju, hachi ju, kyu ju කියලා කියනවා. ඔන්න ඔය විදිහට මතක තියාගන්න ඕනේ. ඊළඟට 100 ඉඳන් ඉහළට ගත්තොත් අපි කියන්නේ 100 200 300 400 500 600 700 900 කියන ටික. මෙන්න මේ ටික බලා ගන්න. මේ ටික කලින් ඒවා වගේ නෙමෙයි, පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ටික මතක තියාගන්න ඕනේ. right. බලන්නකෝ. 100ට අපි කියනවා හ්‍යකු කියලා. ඒක මම කලින් කිව්වා. එහෙනම් අර 10යි 10ට කලින් දෙකක් ආවොත් නිජු වෙනවා වගේ හ්‍යකුට කලින් දෙකක් ආවොත්, ඒ කියන්නේ 100ට කලින් දෙකක් ආවොත් මේක නිහ්‍යකු වෙනවා. එහෙනම් ඊළඟ එක ඔයාලා හිතනවා එහෙනම් 100ට කලින් 3යිනේ ඇවිල්ලා තියෙන්නේ, එහෙනම් san hyaku කියලා. මෙන්න මේ වචනය ස්පෙෂල්. මේක san hyaku කියලා නෙමෙයි අපි කියවන්නේ. san hyaku කියලා නෙමෙයි මේක කියවන්නේ. ඒක ඔයාලා san hyaku කියලා ලියලා ඊට පස්සේ හරි වචනය ඒ san hyaku කියන එක කපලා ලියා ගන්න. අපි 300ට කියනවා san byaku. san byaku. san hyaku නෙමෙයි san byaku. right? san byaku. hyaku, nihyaku, san byaku, yon hyaku, go hyaku, roku hyaku නෙමෙයි. මේක වෙනස් වෙනවා ropyaku. මේක වෙනස් වෙනවා ropyaku. nana hyaku, hachi hyaku නෙමෙයි. මේක hapyaku. hapyaku. right. ඔන්න ඔය විදිහට තමයි වෙනස් වෙන්නේ මෙන්න මේ 100 ගුණාකාර ටික. එතකොට අපි ආයෙත් සැරයක් කිව්වොත් hyaku, nihyaku, san byaku, yon hyaku, go hyaku, ropyaku, nana hyaku, hapyaku, kyu hyaku. එහෙනම් මෙන්න මේ කියන 300 ඊට පස්සේ 600 ඊළඟට 800 කියන ටික වෙනස් වෙනවා. ඉතුරු ටික ඒ විදිහටම අර අපි කිව්ව විදිහට ජූ වලට කලින් දෙකක් ආවොත් නිජු ඒ විදිහටම තමයි. එතකොට මේකේ වෙනස් වෙන්නේ මෙන්න මේ sanbyaku, ropyaku, hapyaku කියන ටික san hyaku නෙමෙයි san byaku. roku hyaku නෙමෙයි ropyaku. hachi hyaku නෙමෙයි hapyaku. අන්නේ ටික ඔයාලා මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම. මේ විදිහට කපලා මේක ලියා ගන්න ඕනේ. right. අපි යමු ඊළඟ එකට. ඊළඟට තියෙනවා 1000 2000 3000 4000 ඒ විදිහට 1000 ගුණාකාර ටික. මේකෙදී 1000ට අපි කියනවා සෙන් කියලා. සෙන් කියලාත් කියනවා, ඉස්සෙන් කියලාත් කියනවා,
ඉචිසෙන් කියලත් කියනවා. 2000ට එහෙනම් අර සෙන් වලට දෙකක් කලින් නේද? එහෙනම් නිසෙන්. 3000 අපි කොහොමද කියන්නේ? සන් සෙන් නෙමෙයි. මේකට අපි කියවන විදිහ තමයි සන් සෙන්. සෙන් right? සන් සෙන්. එතකොට 3000 කියන එක ඔන්න එතන වෙනස් වෙලා තියෙනවා. ඊළඟට 4000ට කියන්නේ යොන්සෙන්. 5000 ගොසෙන්. 6000 රොකුසෙන්. 7000 නනසෙන් කියලා කියනවා. right? ඒ ටික වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට 8000 හචිසෙන් කියලා කියන්නේ නැහැ. අපි මේකට කියන්නේ හස්සෙන් කියලා. හස්සෙන්. 9000 කියුසෙන්. කියුසෙන් right? අපි ආයෙත් බලුවොත් සෙන්, ඉස්සෙන්, ඉචිසෙන්, නිසෙන්, සන්සෙන්, යොන්සෙන්, ගොසෙන්, රොකුසෙන්, නනසෙන්, හස්සෙන්, කියුසෙන්. එහෙනම් 3000 සහ 8000 කියන එක විතරයි වෙනස් වෙන්නේ. right. අපි යමු ඊළඟ එකට. අවසාන වශයෙන් තියෙන්නේ 10000 ගුණාකාර ටික. අපි බලමු. 10000ට මම කිව්වා මන් කියලා කියනවා. එහෙමත් නැත්නම් ඉචිමන් කියලාත් කියනවා. මේකට මන් කියලා කියන්නත් පුළුවන්. right? මන් කියලා කියන්නත් පුළුවන්. ඉචිමන් කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ මන් කියන එකට ඉස්සරහට දෙකක් දැම්මහම නිමන් වෙනවා. තුනක් දැම්මහම සන්මන් වෙනවා. ඒ විදිහට ඉචිමන් මන්. ඉචිමන් මන් නිමන් සන්මන් යොන්මන් ගොමන් රොකුමන් නනමන් හචිමන් කියුමන් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ වෙනස් වීම නැහැ. මේ විදිහටම තමයි අර ජූ කියන විදිහටම තමයි මේකෙත් මන් වලත් වෙනස් වීම නැහැ. හකු වල සහ සෙන් වල තමයි වෙනස් වීම තිබ්බේ. right. ඒකත් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ආයෙත් මම ඉලක්කම් ටික මුල ඉඳලා කියාගෙන ගියොත් 0 ඉචි නි සන් යොන් ෂි ගෝ රොකු නන ෂිචි හචි කියු ජූ හ්‍යකු සෙන් මන්. එතකොට මේවට ඉලක්කම් එකතු වෙලා තමයි මෙන්න මේ හතරට ඉලක්කම් එකතු වෙලා තමයි ඒ ටික හැදෙන්නේ. right. මම දැන් ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් දෙනවා. ඔයාලා මෙන්න මේ තියෙන ඉලක්කම් ටික මෙන්න මේ ඉලක්කම් ටික කියවන විදිහ ඉංග්‍රීසි රෝමජි අකුරු වලින් අපි කියනවා රෝමජි ලෙටර්ස් වලින් කියලා කියන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ජපන් භාෂාවෙන් කියවන විදිය ලියනකොට අපි කියනවා රෝමජි වලින් ලියනවා කියලා. මෙන්න මේ රෝමජි වලින් ලියන්න try කරන්න උත්සාහ කරන්න. මම මේකේ උත්තර ටික ඔයාලට description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතෙන්ට ගිහිල්ලා ඔයාලගේ උත්තරේ හරිද වැරදිද කියලා බලා ගන්න. right. මම හිතනවා ඔයාලට අද දවසේ පාඩම තේරෙන්නේ නැති කියලා. මිනසන් රේෂියෝ ශිතේ කුදාසයි. හැමෝම අභ්‍යාස කරන්න. මතයි මෂෝ. සයනරා.